මස් ටික සීසන් කරගන්න. ඒකට කහ මිරිස් 3-5 ඒ වගේම කොත්තමල්ලි ටිකක් බෙදලා පොඩි කරලා දාන්න ඕනේ. එළවලු ටික හොදලා කරලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ කැරට් ටික මේ විදිහට කපා ගන්න ඕනේ. චොප්ස් එකට මේ වගේ කැරට් ටික කපා ගන්න ඕනේ. ඊට පස්සේ අල ටික කපා ගන්න ඕනේ. ඔය ටික කපන තුනට අර චිකන් ටික හොඳට සීසන් වෙන්න තියලා තියන්න ඕනේ. බොන්ජි ටිකක් චොප්ස් එකට කපා ගන්න හක් කරගන්න ඕනේ. ඊට පස්සේ නූන් ටිකක් කපා ගන්න ඕනේ අපේ ඩෙවල් එකට. සුදුණු ටිකත් අල්ලලා අයින් කරගන්න ඕනේ චොප්ස් එකට. ඊට පස්සේ සුදුණු ටිකක් වෙනම අපි චොප් කරගන්නවා. කොච්චි කරල් ටිකක් අපි වෙනම චොප් කරලා තියා ගන්නවා. මේ සීසන් කරගත්ත මස් ටික බෙද ගන්න ඕනේ දැන්. බෙදලා මාළු මිරිස් තක්කාලි ටික කපලා හක් කරගන්නවා. කැරට් ලේස් ටිකක් අපි කපලා අයින් කරගන්නවා. ඒ මොකටද අපි රයිස් එකට දාන්න. ඊට අපි කපාගත්ත එළවලු ටික මේ විදිහට තියාගෙන මේ චොප්ස් එකට ගත්ත ටික වෙනම තියා ගන්න ඕනේ. චොප්ස් ටික මේ තියෙන්නේ. තෙල් ටික රත් වෙනවත් එක්ක මේකට සුදුණු ටිකක් දාලා බැදෙන්න ඇරලා ඒකට ලුණු මාළු මිරිස් තක්කාලි ඒ ටික දාලා හොඳට බැදෙන්න දෙන අතරතුර අපි ඒකට දානවා කහ ටිකක් ලුණු කුඩු ටිකක් ගම් මිරිස් ඇතිවදමට ඒ වගේම හොඳට කලවම් කරගන්න ඕනේ මේ ටික. ඊපස්සේ ඒකට දානවා ඔයිස්ටර් සෝස් ටිකක්. ඊපස්සේ අපි ටොමැටෝ සෝස් ටිකක් දාගන්නවා. ඒ ටිකක් දාලා හොඳට කලවම් වෙන්න දාන්න ඕනේ. කලවම් කරලා හොඳට ඊට බෙදගත්තු චිකන් ටික දාගන්නවා ඒකට. දාලා හොඳට සෝස් එක්ක මිශ්‍ර වෙලා අර චිකන් ටික ඒ සෝස් වල රහ එන්න හොඳට අපි කලවම් කරගන්නවා. කලවම් කරලා අපි ඒක ලිපෙන් බා ගන්න ඕනේ හොඳට. කලවම් වුණාට පස්සේ ලිපෙන් බා ගන්න ඕනේ. විනාඩි 2-3ක් තියන්න ඕනේ ලිපේ. හොඳට අර රසයේ කොරමු පුරන්න ඒ අතරතුර ලුණු බලලා ලුණු රස මදි නම් ඒ ටික දාගෙන ඒ ටික අයින් කරගන්න ඕනේ. අපි ඩෙවල් එක හදලා ඉවරයි. ඩෙවල් එක අයින් කරගන්න ඕනේ. ඔයාලට කැමති විදිහකට රස වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගන්න යන චොප්ස් එකට අවශ්‍ය කැරට් අල ඊට පස්සේ ගෝවා බෝන්ජි ටික ඒ ටික ඔක්කොම අපි තම්බ ගන්න ඕනේ හොඳට. ඒකට අපි සුදු ලුණු වල බිත්තාලා ගත්ත ටික දා ගන්නවා චොප්ස් එක තැම්බෙන ටිකටම. ලුණු ගෙඩි උත් මම එකතු කරවච්ච චොප්ස් එකට හොඳට තැම්බෙන්න. ඊපස්සේ හොඳට ලුණු ටිකක් දාලා ඔයිස්ටර් සෝස් චුට්ටකුත් දාලා හොඳට කලවම් කරලා තම්බ ගන්න ඕනේ. ලුණු ගම් මිරිස් ඒ ටික දාලා අපි බිත්තර ටික බෙද ගන්නවා රයිස් එකට. ඊට පස්සේ ඒකටම අපි කැරට් ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරලා ලීස් ටිකක් දාගෙන ඒකට ලුණු ගම් මිරිස් ඒ ටික මදි පාටු බලලා රස අනුව අපි බත් ටික එකතු කරගන්නවා. බත් එකේ කැට නැති වෙන්න හොඳට පොඩි කරලා බත් එක හොඳට කලවම් කරගන්න ඕනේ ටෙම්පරාදුවත් එක්ක. හොඳට කලවම් කරගෙන ටිකක් වෙලා හොඳ රස්නේ ගින්දරේ හොඳට හැඳි ගාලා ඉවරලා බත් එකත් බා ගන්නවා. තාච්චියක් රත් වෙන්න තියලා ඒකට බටර් ටිකක් හරි මජරින් ටිකක් හරි දාලා හොඳට රත් වෙන්න තියලා ඒකට අර තම්බගත් එළවලු ටික දාලා ඒකට ගම් මිරිස් කුට්ටියක් ලුණු කුඩු ටිකක් රසපත මොනවා දාලා මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හොඳට රත් වෙන්න තියන්න ඕනේ. රත් වෙනකොට මේක හොඳට උතුරනකොට මේක හිඳෙනවා. හිඳෙනකොට මේක එළවලු ටිකයි ඔක්කොම කලවම් වෙලා ඉන්න රස මාරම රසයි. අපේ කෑම ටික නම් හරි. දැන් බෙදනවා මේ පිගානට අපි බලමු. ඔන්න රයිස් එක බෙදනවා. එග් රයිස් එකක් සුපිරි. ඊට පස්සේ අපි ඩෙවල් එක බෙදනවා. ඩෙවල් එකත් මාරම ඉතින් රසට කලයකට ආවා. අපේ චොප්ස් එක සුපිරියටම ආවා. මාරු. ඔයාලත් හදලා බලන්න. මේ මගේ පොඩි උත්සාහයක්. ඇත්තටම අන්තිම වෙනකන් බලපු කට්ටිය මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කට්ටිය subscribe කරලා like එකක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතනම සුපිරියටම ආවා. සුපිරි. පට්ටම රසයි.